සුබ දවසක් ඔයාලා එකතු වෙලා ඉන්නේ chimtech.com YouTube channel එක අරගෙන තවත් අලුත් මලුත් වීඩියෝයක් එක්ක අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ WhatsApp එකට සුවිශේෂී වූ chat backup setting එක පිළිබඳව. ගොඩක් කට්ටිය නොදන්න දෙයක් තමයි chat backup කියන එක. අපිට පුළුවන් අවුරුදු ගානකට අවුරුදු 20කට 30කට විතර කලින් වුණත් ඔයාගේ delete වෙච්ච chat number, කියන්නේ chat number සියලු දේම අපිට පුළුවන් recover කරගන්න. තව සමහරක් කියන්නේ WhatsApp එකට යන්න බැරි වෙන්න සමහරක් කට්ටියන්ට WhatsApp එකේ බෑන් වෙනවා. තව දිනෙකට තමන්ගේ SIM එක නැති වෙනවා. මෙන්න මේ වගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුමක් විදිහට තමයි මේ chat backup කියන එක අවිල්ලා තින්නේ. හරි, මේ වීඩියෝ එක skip නොකර බලන්න, නැත්නම් ඔයගොල්ලන්ට මේ පොඩි තැනක් හරි මිස් වුණොත් පැහැදිලි නැති වෙනවා. හරි නම් මතක ඇතුව channel එකත් subscribe කරලා පාල් තියෙන bell icon එකත් තෝල්ලා ගන්න. හරි, එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයා මුලින්ම WhatsApp setting වලට ගිහින් chat වලට යන්න. ඊළඟට ඔයාලට chat වලින් පල්ලෙහාටම බලා ගන්න පුළුවන් වෙනවා chat backup කියලා option එකක් තියෙනවා. ඔන්න ඒකට යන්න. මේක තමයි chat backup interface එක. හරි, අපිට WhatsApp එකෙන් chat backup option දෙකක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි local drive backup option එක. මේක දිනන්නේ අපේ chat daily phone එකේ internal storage එකේ backup වෙන එක. මේක හැම ෆයිල් එකම ඔටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. නමුත් මේ ඔප්ෂන් එක කරා අපිට සම්පූර්ණයෙන්ම අපේ chat ආරක්ෂා කරන්න වෙන්නේ. මොකද ෆෝන් එකේ මෙමරි එකට බෑකප් වෙන හින්දා. දෙවෙනි ඔප්ෂන් එක තමයි Google Drive backup කියන්නේ. මේ හරහා සිදු කරන්නේ අපේ chat drive එකටම බෑකප් කරලා ජීවිත කාලෙටම පරිස්සම් කරන එක. මොන දේ වුණත් නැවත අපිට අපේ chat එක ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු කොහොමද හරියට මේ ටික setup කරගන්න විදිය. හරි, මේ Google account කියන option එකට යන්න. හරි, ඊට පස්සේ මේ විදියට Google account කියන option එකට ගියාට පස්සේ ඔයාගේ Gmail ටික පෙන්නනවා. ඔයා නිතර භාවිතා කරන Gmail එකක් තෝරගන්න. මොකද අපේ chat backup වෙන්නේ Gmail එකට නිසා password එක මතක තියාගන්න එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මම මෙතන එකම email එකක් තෝරගන්නවා. පළවෙනියට email එකක් select කරනකොට email එකට අවශ්‍ය permission දෙන්න ඕනේ. ඔයාට පුළුවන් මේ ටික allow කරගන්න. හරි, දැන් backup setting එකට අදාළව අපි Gmail එක add කරගත්තා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා automatic backup කියලා option එකක්. මේකට යනවා. ඊට පස්සේ උඩම තියෙන daily කියන එක එකපාරක් දෙන්න. මේ daily කියන එක දුන්නට පස්සේ වෙන්නේ යාන්නේ ඔයා chat කරන ඒවා දිනපතා backup වෙන එක. හරි, ඔයාට chat කරනකොට එහා මෙහා යවන වීඩියෝ තියෙන්නේ. ඔයාට ඒ වීඩියෝත් backup කරගන්න ඕන නම් මේ include video කියන එක ටික් එකේ දාගන්න. හරි, ඊට පස්සේ මේ පල්ලෙහින් තියෙන එකත් අනිවාර්යෙන් on කරගන්න ඔයා. හරි, ඔයාට මේ විදිහට backup setting ටික setup කරගත්තට පස්සේ ඔයා අවුරුදු 20කින් උනත් නැවත backup කරගන්න පුළුවන්. හරි, අපි බලමු මේ වැඩේ කරන්නේ කොහොමද කියලා. සහ ඔයාට මේ වගේ දෙයක් වුණොත් නැවතත් recovery කරලා chat ටික කරගන්නේ කොහොමද කියලා. හරි, ඔයා මේ උඩ තියෙන backup කියන එක පාරක් දෙන්න. ඊට පස්සේ මේක මේ විදිහට ඔයාගේ chat ටික අප්ලෝඩින් වෙනවා. හරියන්නේ දැන් මගේ chat එක backup වුණා. මම දැන් කරලා පෙන්නන්නම් මේ delete වුණොත් මේ ටික නැවත recovery කරගන්නේ කොහොමද කියලා. හරි, මම මේ විදිහට මගේ account වලට යනවා. account වලට ගිහිල්ලා මගේ WhatsApp account එක මම permanently delete කරගන්නවා. මගේ account එක මම ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට මම නැවත ආයෙ පෙන්වන්න හින්දා මම account එක මම දැන් delete කරගන්නවා. හරි, උදාහරණයක් විදිහට හිතන්න. දැන් මං ගාව මගේ chat ටිකක් නෑ, WhatsApp එකක් නෑ කියලා. ඒ වුණාට මොනවා නැතත් අපි අර chat backup setting ටික setup කරලා තිබුණ නිසා අලුත් phone එකෙන් හෝ තිබුණ phone එකෙන්ම නැවත සියලු දේම අරගන්න පුළුවන්. ඉතින් මම පළවෙනියටම කරන්නේ මේ විදිහට පරණ විදිහටම WhatsApp එක register වෙන එක. හරි, මම මේ විදිහට number එක දීලා verify code එක ආවට පස්සේ ඒ code එක දීලා verify කරගන්නවා. හරි, දැන් අපිට ඔයාගේ පරණ chat ටික තියෙනවා කියලා notification එකක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ restore your chat කියලා. ඔයාට මේක නොපෙන්නන අවස්ථාවක් තියෙනවා යාළුවනේ. ඔයාට ඒකත් ප්‍රශ්නයක් වෙන කාරණාවක් නේ. මේක පෙන්වන්න නැති වෙන්නේ ඔයා අලුත් phone එකකින් මේ දේ කරනවා නම්. ඒ කියන්නේ අර කලින් දාගත්ත email එක ඔයාගේ අලුත් phone එකේ නැත්තම් මේක කොහොමත් පෙන්වන්නේ නැහැ. මෙහෙම මේ restore your chat කියලා notification එක පෙන්වන්නේ නැහැ. ඔයා මේ වැඩේ අලුත් phone එකකින් කරනවා නම් අර email එක ඉස්සෙල්ලා ඔයාගේ අලුත් phone එකට දාන් ඉන්න. ඒ දේ මුලින්ම කරන් ඉන්න. අර Gmail එක
ඔයාගේ අලුත් ෆෝන් එක දාන්න. ඊට පස්සේ ඔයා මුලින්දන් මේ WhatsApp එක හදාගෙන යන්න. ඊට පස්සෙයි restore your chat කියලා. හරි යාළුවනේ දැන් මම ඉතින් පටන් ගන්නම්. හරි මම මේ යට තියෙන restore කියන එක උඩ එකපාරට ටච් කරගන්නවා. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාගේ කලින් chat ටික restore වෙනවා. විනාඩි 2ක් වගේ කාලයක් ගියාට පස්සේ මේ chat ටික restore කරගන්න පුළුවන් අපිට. හරි ඊට පස්සේ මෙතන මම profile එකේ name එක විදිහට නමක් දීලා මම සුපුරුදු විදිහට කලින් වගේ WhatsApp එකට යනවා. අර ඔයාලට බලා ගන්න පුළුවන් වෙන අර කලින් තිබ්බ විදිහටම කිසිම අඩුවක් නැතුව මම අවුරුදු ගානක් chat කරපුවා restore වෙලා තියෙනවා. ඒ කියන්නේ මම කලින් ඉඳන් chat කරපුවා මේ තිබ්බ විදිහටම මගේ WhatsApp එකේ තියෙනවා. ඉතින් මේ දේ තමයි chat backup option එකෙන් හරහා සිදු කරන්නේ. මේ chat backup option එක අනිවාර්යෙන් setup කරලා තියාගන්න. ඒක ඔයාලට කවදම හරි වැදගත් වෙයි. එහෙනම් මම අද මේ වීඩියෝ එක නතර කරලා දානවා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා subscribe button එකත් ටච් කරලා bell icon එකත් ඕලා ගන්න. හරි යාළුවනේ නම් මං ගිහින් ඉන්නම්. ඔයාලට සුබ දවසක්.